කොහොමද මගේ පුංචි පැටවුනේ? ඔන්න අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. එහෙනම් අපි දැන් කතාව බලමු. එකොමත් එක කාලෙක හරිම ලස්සන කරුණාවන්ත කුමාරිකාවක් මාලිගාවක ජීවත් වුණා. එයාගේ නම තමයි බෙලා. දවසක් හවස් වෙලාවක කුමාරිකාව රජමාලිගාවේ වත්තට ඇවිදගෙන ගියා. එතන ලස්සන පොකුණක් තියෙනවා. පොකුණ උඩට හඳෙලිය වැටිලා හරිම ලස්සනයි. එක දවසක් රෑ වෙලා බෙලා පොකුණ ළඟ සෙල්ලම් කර ඉන්නකොට බෝලේ අතින් ලිස්සලා පොකුණ ඇතුළට වැටුණා. බෙලා ගොඩක් කලබල වුණා. බටපඳුරු අතරින් පුංචි ගෙම්බේ කෑ ගහලා කිව්වා කුමරිය දුක් වෙන්න එපා කියලා. බෙලා hina වෙලා හරි ඔයා මට ඒක අරන් දුන්නොත් මම ඔයාගේ යාළුවෙක් වෙන්නම් කියලා කිව්වා. ගෙම්බා පොකුණ යටටම කිමිදිලා ටික වෙලාවකින් බෝලෙත් තරම් ආපහු ආවා. කුමාරිකාව ගොඩක් සතුටු වුණා. බෙලා ගෙඹි පැංචට ස්තුති කරලා තමන්ගේ පොරොන්දුව අමතක කරලා ඉක්මනට දුවලා ගියා. ගෙම්බා ගොඩක් දුකටපත් වුණා. ඊළඟ දවසේ ගෙඹි පැංචා කුමාරිකාවගේ ජනේලෙ ළඟට ආවා. කුමාරිකාවට හිමින් කතා කළා. කුමාරිකාව ගොඩක් පුදුමයටපත් වුණා. ඊට පස්සේ හැමදාම රාත්‍රියට ඒ දෙන්න කතන්දර කිය සතුටින් හිටියා. දැන් බෙලාගේ හොඳම යාළුවා තමයි ගෙඹි පැංචා. දවසක් හඳෙලිය වැටුණු රාත්‍රියක බෙලා ගෙඹි පැංචත් එක්ක රජමාලිගාවේ වත්තේ සෙල්ලම් කරමින් කාලය ගත කළා. කුමාරිකාව තමන්ගේ හොඳම යාළුවා වුණ ගෙඹි පැංචට හාද්දක් දුන්නා. එතකොටම ගෙඹි පැංචා හරිම කඩවසක් කුමාරයෙක් බවට පත් වුණා. කුමාරිකාවට ගොඩක් පුදුම හිතුණා. හොඳම යාළුකම් හරිම පුදුමාකාරයි නේද මගේ පුංචි යාළුවනේ. මේ වගේ ලස්සන කතා දිගටම බලන්න ඕනේ නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් පුංචි යාළුවනේ මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන ආයෙත් මං එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න.